මේ අය කාගේ අතකොළුද කියලා වාම අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න. ඒ අය එහෙම අතකොළුවක් නෙවෙයි නම් ප්‍රශ්නේ ඉවරයි. හරිද? අප මේ රටේ බුද්ධිමත් ජනතාවට විශේෂ මතක් කිරීමක් කරනවා. මෙන්න මේ කැලේ හරි වැදගත්. ඔය දැන් පාර්ලිමේන්තුව ඇතුලේ කෑමර දෙන රට, ජාතිය, ආගම ගැන හින ලොකුට කෑ ගහන සෙට් එක ගැන හොඳට මතක තියාගන්න. ඔය කෑමර දෙන්නේ බොරුවට. හොඳේ ආගම් යොදාගෙන, ජාතිය යොදාගෙන වෛරය වපුරන දේශපාලුවන් රැට අඩිය ගහන එකට, රැට බොන්නේ එකට, රැට සෞදිය පුරන්නේ එකට. මා මීට පෙර කීප වතාවක්ම ඒ ගැන ලියා තියෙනවා. රැට සඳලු තලවලට වෙලා උන්දලා ජාතිය ආගම අමතක කරලා එකට වීදුරු ගට්ටමින් සෞදිය පුරනවා. හරිද? ජනතාව තමයි මහපාරදි ගැටෙන්නේ, මහපාරදි මරාගන්නේ. හොඳේ සාමාන්‍යයෙන් දැන් ඔය පෙරදිලා අද ගෙදර ඉන්න බොහෝ අය ආයේ තම අවසන් නවාතැන්පල ලෙස, ඒ කියන්නේ තක්කඩියගේ අවසන් නවාතැන්පල ලෙස ආගම සහ ජාතිය තෝරගනිමින් ඉන්නවා. මේ දාන වීඩියෝ එක මේ උඩින් කියපු කතාවත් එක්ක සම්බන්ධයක් නැහැ. හරිද? සම්බන්ධ කරගන්නටත් එපා. ඔය මේ ඊයේ පෙරේදා පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා මේ සහෘද මිතුරන් ටිකක් එක්ක සෞදියේ පුරපු පාටි එකක් ඔහුම ඔහුගේ Facebook එකේ ලයිව් එකක් ආවා. හරිද? මේ මිත්‍රත්වයේ හරි මරු. හරිද? මේ මිත්‍රත්වයේ තමයි තියෙන්න ඕනේ. හැබැයි පාර්ලිමේන්තුවේදී බොරුවට සිංහල දෙමළ මුස්ලිම් කියලා මරා ගන්නවා වගේ හරිද? මේ එළියේ ඉන්න ජනතාවට පෙන්වන්නට එපා. ඔය ඕගොල්ලෝ සෞදියේ පුරන මිත්‍රත්වයේම තමයි දිගටම එළියට පෙන්වන්නටත් ඕනේ. හරිද? එළියේ ඉන්න අපි ඔයාලා, ඒ කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් බෞද්ධ කතෝලික හින්දු මේ සියලු දෙනාම බොරුවට මරා ගන්නට යන්න හොඳ නැහැ. පේනවනේ යථාර්ථය නේද? ඔව් අපිත් මේ අර්ජුනලා පුහාමිලා වගේ මිතු දමින්ම වෙලෙමු. හරිද? ඔව් එහෙම කියමින් අද ටෙලිවිෂන් අවසන් කරනවා. බංග්ලාදේශ